ෆුඩ් යට් බයි ශාන ප්‍රසාදී YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම අරගෙන ආවේ හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් කියුකම්බර් ජූස් එකක්. අපි බලමු අපේ කියුකම්බර් ජූස් එකට මොනවද හදන්න අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය කියලා. අපි බලමු අපේ කියුකම්බර් ජූස් එකට මොනවද ඕන වෙන්නේ කියලා. මම මෙතනදී අරගත්තා මෙන්න මේ වගේ කොළ පාට කියුකම්බර් ගෙඩි 3ක්. ඊට අමතරව ලෙමන් ගෙඩි 2යි. මම මෙතනදී එකතු කරගන්නේ මී පැණි ඔයාලට හොයාගන්න නැත්නම් ඔයාලට සීනි එකතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මම කසකසායට ටිකකුත් ගත්තා. මම විනාඩි 15ක් විතර පෙඟෙන්න තියලා තමයි මේ කසකසායට ටික ගත්තේ. ඊට අමතරව තව මම ලුණුත් එකතු කරගන්නවා. මුලින්ම මම මෙන්න මේ වගේ පිපිඤ්ඤා ගෙඩි දෙකක් අරගෙන ඒක මේ විදියට කපාගෙන මෙන්න මේ වගේ පොත්ත සුද්ධ කරගන්නවා. ඊට පස්සේ පිපිඤ්ඤා ටික මෙන්න මේ වගේ පොඩියට කපා ගන්න ඕනේ. මෙන්න මේ වගේ පොඩි කෑලි වලට තමයි අපි පිපිඤ්ඤා කපා ගන්න. දැන් අපි ලෙමන් ගෙඩිය මෙන්න මේ වගේ පොත්ත යවා ගන්නවා. පොත්තත් එක්ක ලෙමන් මිරිකුවාම පැංගිරි රස තමයි අපිට දැනෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදියට කපාගෙන ගොඩක් පොඩි කෑලි වලට තමයි අපි මේ ලෙමන් ගෙඩිය කපා ගන්න. එතකොට අපිට මේ ලෙමන් ගෙඩියේ තියෙන යුෂ ටික ඔක්කොම හරිම පහසුවෙන් අරගන්න පුළුවන්. මේ වගේ භාජනයකට කුඩාවට කපාගත්ත ලෙමන් ටික හොඳින් මිරික ගන්න. අපි දැන් ලෙමන් යුෂ වලට එකතු කරන්නේ මී පැණි. ඔයාලට මෙතනදී මී පැණි තේ හැඳි 6ක් 7ක් වුණත් එකතු කරගන්න පුළුවන්. ඊළඟට හොඳින් මෙන්න මේ වගේ මී පැණි ලෙමන් යුෂයි හොඳින් කවලම් කරගන්නවා. දැන් මම බ්ලෙන්ඩර් ජාර් එකට අපි පොඩියට කපාගත්ත පිපිඤ්ඤා කෑලි ටික එකතු කරලා ඒකට එකතු කරගන්නවා ලුණු තේ හැඳි කාලා. ඊට පස්සේ අපේ රස පදමට සීනිත් මම එකතු කරගත්තා. දැන් අපි හදාගත්ත මී පැණි දෙහි මිශ්‍රණය මෙන්න මේ බ්ලෙන්ඩර් ජාර් එකට මම එකතු කරා. ඊට පස්සේ වතුර වීදුරු 7ක් විතර එකතු කරනවා. පස්සේ විනාඩි 2ක් 3ක් විතර මෙන්න මේ වගේ හොඳින් බ්ලෙන්ඩ් කරගන්නවා. දැන් මම යන්නේ අපේ මේ ජූස් එක මෙන්න මේ වගේ පෙනේරයක් පාවිච්චි කරලා හොඳින් පෙරා ගන්න. ටිකක් ඝන කම්මිශ්‍රණයක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. අපි එක මෙන්න මේ වගේ හැන්දකුත් අරගෙන පෙනේරෙන් හොඳින් වෙන් කර ගන්න ඕනේ. දැන් මම අපේ ජූස් එක රෙඩි කරගන්න යන්නේ. මම අයිස් කැර ටිකක් එකතු කරගත්තා. මම දැන් අයිස් කැට එකතු කරගත්ත භාජනයට මෙන්න මේ අපේ ජූස් එක එකතු කරගන්නවා. ඊළඟට මම ඒකට කසකසායට ටිකකුත් එකතු කරගන්නවා. කසකසා කියන්නේ ඇඟේ උෂ්ණත්වය අඩු කරන ඇට වර්ගයක්. අපිට පුළුවන් අපේ ශරීරය ගොඩක් උෂ්ණ නම් මෙන්න මේ වගේ දේවල් අපේ ජූස් වලට එකතු කරගන්න. මම මෙතනදී සීනි අඩුපාඩුවක් තියෙනවද කියලා බලලා සීනි ටිකකුත් එකතු කරගන්නවා. දැන් මම යන්නේ අපේ ජූස් එක සරස ගන්න. එතනදී මම පිපිඤ්ඤා පෙති ටිකකුයි ලෙමන් පෙති ටිකකුයි එකතු කරගත්තා. ඔයාලගේ ගෙදරට කවුරු හරි 아무ත් එක්ක ආවම මෙන්න මේ වගේ ජූස් එකක් හදලා පිළිගන්නන්න ඔයාලට පුළුවන්. මේ දවස්වල ගොඩක් රස්නේනේ. ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ රස කියුකම්බර් ජූස් එකක් හදලා ඔයාලගේ ගෙදර අයට පිළිගන්නන්න. හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් මේ කියුකම්බර් ජූස් එක. ඔයාලට මෙතනදී මෙන්න මේ විදියට පිපිඤ්ඤා පෙති වලින් කැමති ප්‍රමාණයක් එකතු කරගෙන ඔයාලගේ ජූස් එක සරස ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මෙන්න මේ වගේ රසමරස ජූස් එකක් හදලා ඔයාලගේ ජූස් එකේ රස ගැන මට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.
ගිහින් එන්නම් channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද අපි යන්නේ රසම රසට නිවැරදිව බටර් කේක් එකක් හදන්න. අපි බලමු බටර් කේක් හදන්න අපිට මොනවද ඕනේ වෙන්නේ. මම මෙතනදී පාන් පිටි ග්‍රෑම් 250ක් එකතු කරගත්තා. සීනි මම අරගත්තේ හොඳට ග්‍රයින්ඩ් කරගත්ත සීනි. එතකොට අපිට බටර් එක බීට් කරද්දී ඉක්මනින් අපේ සීනි ටික තිය කරගන්න පුළුවන්. සීනි 250කුත් එකතු කරගත්තා. බිත්තර මම මෙතනදී ලොකු බිත්තර 4ක් හරි පොඩි බිත්තර 5ක් හරි එකතු කරගන්න ඔයාලට පුළුවන්. බිත්තර කිරලා ග්‍රෑම් 250ක් හරි අරගන්න. වැනිලා තේ හැඳි එකක් එකතු කරගන්නවා. බේකින් පවුඩර් කට කපලා තේ හැඳි එකක් එකතු කරගන්නවා. මම මෙතනදී අපේ කේක් එක ගොඩක් රසවත් වෙන්න කිරි පිටි තේ හැඳි 3ක් එකතු කරගත්තා. ඊට අමතරව ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප කාලකුත් එකතු කරගන්නවා. මෙතනදී මම බටර් එකතු කරගත්තා ග්‍රෑම් 250ක්. ඔයාලට මෙතනදී මාජරින් උනත් එකතු කරගන්න පුළුවන්. මුලින්ම අපි කරන්න ඕනේ කේක් එකේ බේක් කරගන්න අවශ්‍ය වෙන තැටි සූදානම් කරගන්න එක. මෙතනදී මම බටර් ටිකක් අරගෙන මේ තැටි ඇතුලේ හැමතැනම ආලේප කරගෙන තියෙනවා. ඊට පස්සේ තෙල් කඩදාසියක් අරගෙන මේ තැටිය හැමතැනම ආවරණය වෙන විදියට මෙන්න මේ වගේ තැටි සූදානම් කරගන්නවා. මෙතනදී තෙල් කඩදාසි පාර්ච්මන්ට් පේපර්ස් නැත්තම් A4 කොලයකට බටර් හරි මාජරින් හරි හොඳින් ආලේප කරලා මේ වගේ තැටි සූදානම් කරගන්නත් ඔයාලට පුළුවන්. දැන් මම යන්නේ අපේ පාන් පිටි ටිකට බේකින් පවුඩර් ටික එකතු කළා මෙන්න මේ වගේ 3 පාරක් හලා ගන්න. මම මෙතනදී බේකින් පවුඩර් එකතු කරන්නේ තේ හැන්දකින් කපලා තේ හැන්දකින් එකක්. මෙන්න මේ වගේ 3 පාරක් පාන් පිටි ටික ඔයා හලා ගන්න ඕනේ. මම දැන් යන්නේ අපේ oven එක රෙඩි කරගන්න. මම මේ වගේ රැක් එක මැද්දට දාලා සෙල්සියස් අංශක 160ට විනාඩි 15ක් විතර අපේ oven එක රත් කරගන්නවා. මට කේක් එක බීට් කරන්න යන කාලයත් විනාඩි 15ක් විතරනේ. එතකොට මගේ oven එක රෙඩි වෙලා තියෙනවා. මුලින්ම මම බටර් පැයක් විතර කූල් යන්න එළියෙන් තියලා මෙන්න මේ වගේ විනාඩියක් විතර බීට් කරගත්තා. දැන් මම අපි ග්‍රයින්ඩ් කරපු සීනි ටික මෙන්න මේ වගේ බටර් මිශ්‍රණයට එකතු කරගන්නවා. දැන් මම මෙන්න මේ විදියට සීනි ටිකයි බටර් ටිකයි හොඳින් බීට් කරගන්නවා. මෙන්න මේ විදියට අපි ග්‍රයින්ඩ් කරපු සීනි එකතු කරලා එකම පැත්තකට තමයි අපි බීට් කරගන්නේ. මෙන්න මේ වගේ විනාඩි 10ක් විතර බීට් කරනකොට අපේ සීනි ටික හොඳින් දිය වෙනවා. දැන් අපේ සීනි ටික හොඳින් දිය වෙලා තියෙන්නේ. මං විනාඩි 10ක් විතර මෙන්න මේ වගේ හොඳින් බීට් කරාට පස්සේ අපේ සීනි ටික හොඳ ගානට දිය වෙලා. ඔන්න දැන් අපි බිත්තර එකින් එක එකතු කරගන්නවා. එක බිත්තරයක් එකතු කරලා තප්පර 15ක් විතර මෙන්න මේ වගේ හොඳින් බීට් කරගන්න. ආයෙ තප්පර 15කට පස්සේ අනෙක් බිත්තරයත් එකතු කරලා මෙන්න මේ වගේ හොඳින් බීට් කරගන්නවා. මොන වෙලාවකවත් බිත්තර ටික ඔක්කොම එකට එකතු කරලා අපි බීට් කරගන්නේ නැහැ. මෙන්න මේ වගේ එකම අතකට තමයි අපි කේක් එක බීට් කරගන්නේ. දැන් අපිට මෙන්න මේ වගේ ක්‍රීම් වගේ මිශ්‍රණයක් තමයි ලැබිලා තියෙන්නේ. ඊළඟට අපි වැනිලා එකතු කරගන්නවා. මේ වෙලාවේ තමයි අපි කිරි පිටි තේ හැඳි 3 එකතු කරලා ෆ්‍රෙෂ් මිල්ක් ටිකත් එකතු කරගන්නේ. මේ જાති තුනම එකතු කරලා අපි හොඳින් මේ අපේ මිශ්‍රණය බීට් කරගන්නවා. විනාඩි 15ක් විතර තමයි අපේ මිශ්‍රණය මුළුමනින්ම බීට් වෙන්නේ. දැන් අපි පාන් පිටි ටික ටික එකතු කරලා අපේ මේ මිශ්‍රණය බීට් කරගන්නවා. මතක තියාගන්න එකපාරක් පාන් පිටි එකතු කරලා 4 පාරක් විතර බීට් කරගෙන තමයි අපි ඊළඟ පාර පාන් පිටි එකතු කරන්නේ. මෙන්න මේ විදියට 3 පාරකට විතර පාන් පිටි ටික එකතු කරන ගමන් බීට් කරගන්න. අපිට දැන් මෙන්න මේ වගේ ක්‍රීමි මිශ්‍රණයක්. අපි දැන් කේක් මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් අපි අපේ කේක් තැටියට මේ මිශ්‍රණය එකතු කරලා හොඳින් මෙන්න මේ වගේ තුනී කරගන්නවා.
හොඳින් තුනේ කරගත්තට පස්සේ කේක් තැටියට දෙපාරක් විතර තට්ටු කරලා තව ටිකක් අපිට ඒ කේක් එක තුනී කරගන්න පුළුවන්. මෙන්න මේ විදියට දෙපැත්තට හෙලෙව්වාම තව ටිකක් මේ කේක් මිශ්‍රණය තුනී වෙනවා. දැන් අපි හදාගත්ත කේක් මිශ්‍රණය මෙන්න මේ වගේ oven එකට තියලා අපි අපේ oven එකේ settings හදා ගන්නවා. සෙල්සියස් අංශක 160ට හිටින විදියට කේක් එක අපි සෙට් කරලා මෙන්න මේ වගේ උඩයි යටයි දෙකම බේක් වෙන තැනට තමයි අපේ බටන් එක සෙට් කරගන්න ඕනේ. මෙන්න මේ විදියට සෙල්සියස් අංශක 160ට තමයි ඔයාගේ oven එකේ heat එක තියෙන්න ඕනේ. මම මෙතනදී මගේ කේක් එක විනාඩි 40ක් වගේ බේක් කරගන්නවා. ඔයාගේ oven එකේ හැටියට ඔයාගේ කේක් එක බේක් වෙන්න යන වෙලාව විනාඩි 5ක් වගේ එහෙ මෙහෙ වෙන්න පුළුවන්. ඔයා එක ඔයාගේ oven එකේ හැටියට බලලා වෙලාව හදා ගන්න ඕනේ. මේ තියන්නේ අපේ කේක් එක බේක් වෙනවා. ඔයා විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ වැදගත්ම දෙයක් තමයි කේක් එක විනාඩි 40ක් වෙලා බේක් වෙලා ඉවර වුණාට පස්සේ තවත් විනාඩි 15ක් හරි 20ක් හරි ඔයා කේක් එක oven එකෙන් එළියට ගන්න නැතුව ඒ oven එකේ ඕෆ් වුණාට පස්සේ තියෙන හීට් එකේම තියෙන්න අරින්න ඕනේ. මේ තියෙන්නේ මම හදාගත්ත පුළුන් වගේ තියෙන රසම රස බටර් කේක් එක. ඔයාලා හැමදාම හදන බටර් කේක් එක වෙනුවට මගේ මේ රෙසිපි එක try කරලා බලන්නකෝ. මාත් එක්ක රැඳිලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. එහෙනම් ගිහින් එන්න. සුබ දවසක්. ෆුඩ් යාඩ් බයි ශානි ප්‍රසාද YouTube channel එකෙන් අද මම ඔයාලට අරගෙන ආවේ රසම රස වම්බොටු මෝජුවක් හදන විදිය. උත්සව කාලෙත් ළඟ එනවනේ. ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්න වම්බොටු මෝජුවක් හදලා බලමු. අපි මේ හදන්න යන්නේ සති 2ක් 3ක් කල් තියා ගන්න පුළුවන් රසම රස වම්බොටු මෝජුවක්. මම මෙතනදී අමු මිරිස් ග්‍රෑම් 150ක් අරගත්තා. ලුණු ග්‍රෑම් 200ක් අරගත්තා. හොඳට මතක තියාගන්න අපි මෙතනදී මේ ගන්න සියලුම දේවල් වල තෙතමනය නැති වෙන විදිහට තමයි අරගන්න ඕනි. මොකද අපි හදන්නේ සති 2ක් 3ක් කල් තියාගන්න පුළුවන් විදිහේ බටු මෝජුවක්. ඒ නිසා අපි ගන්න වම්බටු මේ හැම දෙයක්ම තෙත මාතු කරලා තමයි අරගන්නේ. මෙතනදී මම අරගත්තා වම්බටු ග්‍රෑම් 500ක්, හාල්මැස්සෝ ග්‍රෑම් 100ක්. ඔයා වම්බටු අරගන්නකොට හොඳින් පරීක්ෂා කරලා බලලා වම්බටු ටික අරගන්න. මොකද ගොඩක් වෙලාවට වම්බටු වල පණුව ඉන්න පුළුවන් නිසා. ඊට පස්සේ අපි තව එකතු කරගන්නවා කුරුඳු පොතු කෑලි 5ක් 6ක්. මම මෙතනදී ඉඟුරු සුදු ලුණු ග්‍රෑම් 10ක් විතර වගේ තලා ගත්තා. පොත්තක් එක තමයි මම මෙතනදී ඉඟුරු සුදු ලුණු තලාගෙන තියෙන්නේ. රම්පෙ කෑලි 2-3කුත් එකතු කරගන්න. කරපිංචත් අතු 2-3ක් එකතු කරගන්න. කරතඹුංගු කරාපු නැටි 5ක් 6ක් වගේ මම අරගත්තා. ඊට අමතරව රතු ලුණු ගෙඩි 6ක් 7ක් වගේ මෙන්න මේ වගේ පොඩියට කපලා මම එකතු කරගෙන තියෙනවා. මම මෙතනදී අබ ක්‍රීම් මේස හැඳි 2ක් එකතු කරගන්නවා. ඔයාලට අබ ක්‍රීම් නැත්තම් ඔයාලට පුළුවන් අබ මේස හැඳි 2කට විනාකිරි මේස හැඳි 3ක් එකතු කරලා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සේ මම කහ එකතු කරගන්නවා. සීනි එකතු කරගන්නවා මේස හැඳි 3ක්. ඔයාලට පුළුවන් ඔයාලා වැඩිපුර සීනි කන්න කැමති කෙනෙක් නම් සීනි ප්‍රමාණය අඩු වැඩි කරගන්න. ඒ වගේම මම තක්කාලි සෝස් මේස හැඳි 3ක් එකතු කරගන්නවා. ඔයාලට තක්කාලි සෝසුත් අඩු වැඩි කරගන්න පුළුවන්. තක්කාලි සෝස් වලින් අපිට ඇඹුල් ගතිය චුට්ටක් වැඩි කරගන්න පුළුවන්. මම කෑලි මිරිස් මේස හැඳි 2ක් එකතු කරගන්නවා. ගම්මිරිස් කුඩු දෙහැන්දක් එකතු කරගන්නවා. මෙතනදී මම විනාකිරි කෝප කාලක් එකතු කරගත්තා. ලුණු කුඩු එකතු කරගන්නවා. රස පදම අනුව මිරිස් කුඩු එකතු කරගන්නවා. මේස හැන්දක් පොල් තෙල් තවත් මම එකතු කරගන්නවා. මෙතනදී ඔයාලට බටු ටික ටික බෙදලා පොල් තෙල් ටික පිරිමහ ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම බටු කපා ගන්න විදිය. අපේ බටු ගොඩක් හීනියටත් මහතටත් නැතුව තමයි අපි කපා ගන්නෙ. ඔයාට පුළුවන් බටු ගෙඩිය 4ට කපාගෙන ඒ 4ට කපාගත්ත එක කෑල්ලක් නැවත 3 පාරකට වගේ කපා ගන්න. මෙන්න මේ විදියට අපි තමයි අපේ බටු ටික කපා ගන්නෙ.
දැන් මම බටු ටිකට කහ තේ හැඳි කාලක් දාලා මෙන්න මේ වගේ අතගා ගන්නවා. නැත්තම් බටු කැපුවාම ඔයා ඒ වෙලාවේ බදින්නේ නැත්තම් බටුවල කහට ගතියක් පිපෙන්න බලනවා. ඒ නිසා අපි කහ දාගත්තම බටුවල කහට පිපෙන්නේ නැහැ. ඊළඟට මම මෙන්න මේ වගේ අමු පිරිස් එක තැනකින් පොඩියට පලා ගන්නවා. අපි මෙතනදී සම්පූර්ණයෙන්ම මිරිස් කරල කපා ගන්න නැහැ. එක කොටසක පොඩි කැපුමක් විතරයි මෙන්න මේ වගේ එකතු කරන්නේ. දැන් මම පෑන් එකක් ලිපේ තියලා මද කින්දරේ තෙල් ටිකක් එකතු කරලා මෙන්න මේ වගේ රත් වෙන්න අරිනවා. බටු ටික මෙන්න මේ විදිහට ටික ටික එකතු කරලා අපි බැද ගන්න ඕනේ. මෙන්න මේ විදිහට සැරෙන් සැරේ අපි බටු ටික කවලම් කරගන්නවා. හැබැයි බටු ටික තැලෙන්නේ නැති විදිහට තමයි අපි බටු ටික මෙහෙ කරගන්නේ හරිම පරිස්සමට. මෙන්න මේ වගේ ලස්සන රන්වන් පාටකට එද්දී අපි බටු ටික ලිපෙන් ඉවත් කරගන්නවා. අපි බටු ටික ගොඩක් තද දුඹුරු පාට වෙනකන් අපි බැද ගන්න නැහැ. මෙන්න මේ වගේ යන්තම් දුඹුරු පාටකට එනකොට අපි බටු ටික අපේ ලිපෙන් ඉවත් කරගන්න ඕනේ. නැත්නම් අපිට බටු වල එන ඒ රස හරියට අරගන්න බැරි වෙනවා. දැන් මම ලූත් ටිකත් තප්පර 30ක් විතර මෙන්න මේ වගේ මද කින්දරේ බැද ගන්නවා. හොඳට මතක තියාගන්න තප්පර 30කට වඩා ලුණු ටික බැද ගන්න එපා. එතකොට අපේ බටු මොජුවේ පදම වෙනස් වෙනවා. මේ තියෙන්නේ මම බැදගත්ත ලුණු ටික. දැන් අපි අමු මිරිස් ටිකත් තෙල් එකට එකතු කරලා තප්පර 15ක් විතර බැද ගන්නවා. හොඳට මතක තියාගන්න මේ අමු මිරිස් තප්පර 15කට වඩා බැද ගන්න එපා. අපිට අමු මිරිස් වල මේ ලස්සන කොළ පාට ගතිය තියෙද්දි තමයි අපේ බටු මොජුව හදා ගන්න ඕනේ වෙන්නේ. මොකද අපි විනාකිරිත් එකතු කරන නිසා විනාකිරිනොත් යම් ප්‍රමාණයක් මේ මිරිස් කරල් තැම්බෙනවා. මේ වගේ තප්පර 15ක් විතර මද කින්දරේ බැදගෙන අපි මිරිස් කරල් ටික ටිපෙන් මෙන්න මේ වගේ ඉවත් කරගන්නවා. මේ තියන්නේ අපි බැදගත්ත අපේ අමු මිරිස් කරල් ටික. දැන් අපි තෙල් එකට අපේ හාල් මැස්සු ටික එකතු කරගෙන හොඳින් බැද ගන්නවා. හාල් මැස්ස නම් අපි ගොඩක් තද දුඹුරු පාට වෙනකන් බැද ගන්නවා. ඒ කියන්නේ හාල් මැස්සන්ගේ හොඳ හයිය ගතියක් එනකන් තමයි අපි මේ හාල් මැස්ස බැදගන්නේ. මෙන්න මේ විදිහට ටික වෙලාවක් බැදෙද්දි තද දුඹුරු පාටට එනකොට අපි හාල් මැස්ස ටික තෙල් එකේ ඉවත් කර ගන්නවා. මේ තියෙන්නේ අපි බැදගත්ත හාල් මැස්සෝ. අපි බටු මොජුව හදද්දී අරගන්නේ මෙන්න මේ වගේ මැටි ඇතලියක්. මම මැටි ඇතලියක් ලිපේ තියලා ඇතලිය රත් වෙනකොට ඒකට තෙල් මිස හැඳි තුනක් එකතු කරනවා. දැන් තෙල් ටික හොඳේ රත් වෙනකොට මම එකතු කරගන්නවා කරදමුඟු කරාබ නැටි ඒ වගේම කුරුඳු හොඳින් සුන්ද හමනකොට මම එකට එකතු කරගන්නවා අපි තනගත්ත ඉඟුරු සුදු ලුණු ටික. ඉඟුරු සුදු ලුණු වල හොඳ සුවඳක් හමනකම් අපි තෙලේ මෙන්න මේ වගේ ෆ්‍රයි කරගන්නවා. මොනම වෙලාවකවත් මේ ඉඟුරු සුදු ලුණු කළු පාට වෙනකම් අපි කරවෙන්න දෙන්නේ නැහැ. ඊළඟට මම එකතු කරගන්නවා අපි පොඩියට කපාගත්ත රතු ලුණු ටික. රතු ලුණුයි සුදු ලුණුයි කරදමුඟු කරාබ නැටි මෙන්න මේ වගේ හොඳින් බෙදෙන්න දෙන්න. ඊළඟට මම එකතු කරගන්නවා රම්පේ කරපෙන්ච ටික. රම්පේ කරපෙන්ච වලින් හොඳ සුවඳක් හමනකම් අපි මේ ටික ඔක්කොම තෙලේ ෆ්‍රයි කරගන්නවා. විනාඩියක් විතර මෙන්න මේ වගේ ෆ්‍රයි වෙනකොට අපි එකට එකතු කරගන්නවා කහ තේ හැඳි කාලක්. ඊළඟට මම එකතු කරගන්නවා මිරිස් කුඩු මේස හැන්දක්. කෑලි මිරිස්සුත් මේස හැඳි දෙකක් මම මෙතනදී එකතු කරගත්තා. ඊට පස්සේ තෙලේ මේ ටික ඔක්කොම හොඳින් ෆ්‍රයි වෙන්න දෙනවා. ඊළඟට මම එකතු කරගන්නවා අපේ ක්‍රීම් ටික. ඊට පස්සේ මම සීනි හැඳි ටිකත් මේකට එකතු කරගන්නවා.
ඊළඟට මෙන්න මේ වගේ හොඳින් අපේ මිශ්‍රණය මිශ්‍ර කරගන්නවා. ඊළඟට මම එකතු කරගත්තා විනාකිරි කෝප්ප කාල. විනාකිරි එකතු කරලා මෙන්න මේ වගේ තප්පර 10ක් විතර යනකොට මම එකට එකතු කරගන්නවා ලුණු. මෙතනදී මම ලුණු තෙහෙඳි කාලක් තමයි එකතු කරගත්තේ. ඔයාලට රස පදම අනුව මෙතනදී ලුණු අඩු වැඩි කරගන්න පුළුවන්. ගම්මිරිස් කුඩු තෙහෙඳකුත් මම මෙතනදී එකතු කරගත්තා. ඊළඟට මම තක්කාලි සෝස් මේ සැහැඳි තුනත් එකතු කරගන්නවා. ඔයාලට ඔයාලගේ රස පදම අනුව තක්කාලි සෝසුත් අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ තවත් තප්පර 15ක් මෙන්න මේ වගේ අපේ මිශ්‍රණය ලිප උඩ අපි තියෙන්න දෙනවා. මෙතනදී අපි මද ගින්දරේ තමයි ලිපේ රස්නේ තියාගන්නේ. දැන් අපි ගොඩක් අඩුම ගින්දරේ තියෙද්දී අපි එකතු කරගන්නවා බටු ටික. ඊළඟට බෙදපු මිරිස් කරල් ටිකයි ලූණු ටිකයි හාල් මසු ටිකයි මෙන්න මේ වගේ එකතු කරගෙන හරිම පරිස්සමට හැන්දකින් කවලම් කරනවා. මෙන්න මේ විදිහට පොඩි වෙන්නේ නැති විදිහට හැන්දෙන් එහෙට මෙහෙට කරකවලා යන්තම් තමයි අපි මේක කවලම් කරගන්නේ. මේ බලන්නකෝ අපේ බටු මෝජු හරිම ලස්සනයි. මේකේ හොඳ සුවඳකුත් එනවා. කටට කෙලවුනන මෙන්න මේ වගේ රස බටු මෝජුවක්. ගෙදරට එන අමුත්තන්ට පිළිගන්නන්න හරිම රසවත් කෑම. දැන් අපි ඉක්මනින්ම ලිප නිවාගෙන බටු ටික හොඳින් නිවෙන්න තියෙනවා. බටු ටික හොඳින් නිමුණට පස්සේ අපිට පුළුවන් වීදුරු බෝතලයකට දාලා මේ බටු ටික කල් තියාගන්න. හොඳින් මතක තියාගන්න වීදුරු බෝතලයක් ඔයා පාවිච්චියට ගද්දී ඒ වීදුරු බෝතලය හොඳින් උණු වතුරෙන් තම්බලා එහි තෙතමනය අයින් කළා තමයි අපේ මේ බටු ටික එකට එකතු කරන්න ඕනේ. මොකද අපි මේ හදන්නේ සති දෙක තුනක් කල් තියාගන්න පුළුවන් කෑමක්. එතනදී ප්ලාස්ටික් හැන්දක් මේ වීදුරු බෝතලයට එකතු කරන්නත් අමතක කරන්න එපා. මොකද අපි මෙතනදී විනාකිරි පාවිච්චි කරානේ. ඉතින් ඔයාලටත් පුළුවන් මෙන්න මේ වගේ රසම රස බටු මෝජුවක් හදලා ඔයාලගේ උත්සව කාලෙට ඔයාගෙන නෑයන්ට පිළිගන්වන්න. ඒ විතරක් නෙමෙයි ගෙදර අයටත් මේ වගේ බටු මෝජුවක් කෑවා කියලා ඒකේ වරදක් වෙන්නේ නෑ. ඉතින් ආයෙත් දවසක එන්නම්. ඔයාලට සුබ දවසක්. ගිහින් එන්නම්. ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ කොකිස් ක්‍රිස්පි විදියට රසට හදාගන්න විදිය. ළඟ වෙන උත්සව කාලෙට නැතුවම බැරි කෑමක්නේ කොකිස් කියන්නේ. අපි බලමු කොකිස් ටිකක් රසට හදාගන්න මොනවද අපිට ඕන වෙන්නේ කියලා. ඔන්න අපි දැන් යන්නේ අපේ කොකිස් සච්චුව ලෑස්ති කරගන්න. මෙතනදී හොඳට මතක තියාගන්න කොකිස් හදලා ඉවර වුණාම මොනම වෙලාවකවත් මේ කොකිස් සච්චුව සබන් දාලා හොදන්නේ නැහැ. කොකිස් හදලා ඉවර වුණාම තෙල් ටික පොඩ්ඩක් අයින් කරලා අපිට පුළුවන් පත්තර කොලයක ඔතලා තියන්න. එතකොට ආයේ කොකිස් හදන වෙලාවට අපිට කොකිස් සච්චුව විනාඩි 15ක් විතර රත් වෙන තෙලේ බස්සලා තියලා ඊට පහුවෙනිදට අපිට පාවිච්චියට ගන්න පුළුවන්. එතකොට අපිට අපේ කොකිස් ටික හොඳින් ගලව ගන්න පුළුවන්. කොකිස් ටික ගලව ගන්න ඔයාලට අමාරු නම් ඔයාලට පුංචි ලී පතුරක් සුද්ධ කරලා හීනියට තුඩ තියෙන විදිහට හදාගෙන කොකිස් පහසුවෙන් ගලව ගන්න පාවිච්චි කරන්නත් පුළුවන්. මම අපේ කොකිස් එක හදන්න හාල් පිටි කොප්ප 3ක් අරගත්තා. මම මෙතනදී හාල් හොඬ 3ක් පැයක් විතර වතුර පෙඟෙන්න තියලා පැයක් විතර පෙඟුනට පස්සේ කොටගෙන තවත් පැයක් විතර මේ හාල් පිටි ටික තියෙන්න තියලා දෙතුන් පාරක් හලාගෙන තමයි මේ හාල් පිටි කෝප්ප 3 ලෑස්ති කරගත්තේ. ඊට පස්සේ මම උකු පොල් කිරි කෝප්ප 1ක් අරගත්තා. පොල් තෙල් භාගයක් විතර මම ලෑස්ති කරගත්තා. මම තව එකතු කරගන්නවා ලුණු කොඩු තෙහෙඳි භාගයක්, කහ කොඩු තෙහෙඳි භාගයක්, බිත්තරයක්, හීනියට කපාගත්ත කරපිංචා කොළ 7ක්, සීනි තෙහෙඳි 2ක්. මම යන්නේ අපේ කොකිස් මිශ්‍රණය හදාගන්න. ඒකට මම මෙන්න මේ වගේ ගැඹුරු ඉඩකඩ තියෙන භාජනයක් අරගෙන ඒකට හාල් පිටි කෝප්ප 3 එකතු කරා. ඊළඟට මම කහ තෙහෙඳි භාගයක් එකතු කරලා ලුණු කුඩු තෙහෙඳි භාගයකුත් මේ මිශ්‍රණයට එකතු කරගන්නවා. ඊළඟට මම සීනි තෙහෙඳි 2කුත් මේ මිශ්‍රණයට එකතු කරගන්නවා. පොඩියට කපාගත්ත කරපිංච ටිකත් දැන් මම එකතු කරගන්නවා. මම මෙතනදී බිත්තරය කෙලින්ම අපේ කොකිස් මිශ්‍රණයට එකතු කරන්නේ නැහැ. බිත්තරය වෙනම පොඩි භාජනයකට
පොඩ්ඩක් බීට් කරගෙන තමයි මෙතනදී එකතු කරන්නේ. ඔයාට මෙතනදී පොඩි ගෑරුප්පුවකින් චුට්ටක් මේ බිත්තරය ගහගෙන පෙනීරකින් පෙරලා එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම උකු පොල් කිරි කෝප්පෙත් අපේ කොකිස් මිශ්‍රණයට එකතු කරගෙන චුට්ටක් මේ මිශ්‍රණය හොඳින් මිශ්‍ර කරගන්නවා. මේ විදිහට අපේ කොකිස් මිශ්‍රණය පොඩ්ඩක්වත් කැට නැති වෙන විදිහට මෙන්න මේ වගේ අපි හොඳින් මිශ්‍ර කරගන්නවා. විනාඩි 5ක් විතර මිශ්‍ර කරාම මේක කැට ගතිය නැති වෙලා ගිහලා මෙන්න මේ වගේ වැක්කිරෙන මිශ්‍රණයක් අපිට ලැබෙනවා. මෙන්න මේ වගේ හැන්දෙන් උඩට කරලා බැලුවම ඔයාලට තේරෙනවා කොකිස් මිශ්‍රණය අවශ්‍ය වෙන ප්‍රමාණය. ඊළඟට මම භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් එකතු කරා. දැන් මම පොල් තෙල් ටික රත් වෙනකන් අපේ කොකිස් මිශ්‍රණයෙන් තව කුඩා භාජනයකට මෙන්න මේ වගේ අපි හදාගත්ත මිශ්‍රණය එකතු කරගන්නවා. මම මේ විදිහට අපේ මිශ්‍රණය වෙනම එකතු කරගන්නේ අපි සැරින් සැරේ තෙල් එකට දාලා කොකිස් අච්චුව අපේ මේ ප්‍රධාන මිශ්‍රණයට දාද්දී ඒකේ තියෙන තෙල් ප්‍රමාණය අපේ කොකිස් එකට එකතු වෙන නිසා. ඊළඟට මම මෙන්න මේ වගේ අච්චුව තෙල් එකේ හොඳින් රත් වෙනකන් තියලා තියෙනවා. දැන් අපේ අච්චුව හොඳින් රත් වෙලාද කියලා අපිට බලා ගන්න පුළුවන්. අපි හදාගත්ත මිශ්‍රණයෙන් චූටි බිඳුවක් මෙන්න මේ වගේ තෙල් එකට දැම්මාම. දැන් තෙල් එක හොඳට රත් වුණාට පස්සේ අපේ කොකිස් අච්චුවත් හොඳට රත් වෙලා තියෙන්නේ. අපි මෙන්න මේ විදිහට කොකිස් අච්චුව අපේ මිශ්‍රණයේ දවටගෙන තෙල් එකට එකතු කරගන්නවා. මෙතනදී අපි මොනම වෙලාවකවත් සම්පූර්ණයෙන්ම කොකිස් අච්චුව වැහෙන විදිහට මේ මිශ්‍රණය ඇතුළට අපේ කොකිස් අච්චුව ඇතුල් කරන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ වගේ රත් වෙනකොට හොඳින් අපිට අපේ කොකිස් එක ගලව ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙතනදී ඔයාලගේ කොකිස් එක මේ අච්චුවෙන් ගලව ගන්න අමාරු වුණොත් අර අපි කලින් සඳහන් කරපු පොඩි ලී වතුර ආධාර කරගෙන මෙන්න මේ වගේ කොකිස් එක ගලව ගන්න. ඊළඟට ඔයාලට කැමති ලස්සන පාටකට ආවට පස්සේ ඔයාලට පුළුවන් මේ කොකිස් එක දෙපැත්තම බැදගෙන තෙල් එකෙන් අයින් කරගන්න. සැරින් සැරේ මෙන්න මේ වගේ හැන්දෙන් කොකිස් මිශ්‍රණය කවලම් කරන්න අමතක කරන්න එපා. නැත්තම් අපේ හාල් පිටි ටික යටට බහැලා පොල් කිරි ටික උඩ ඉතුරු වෙනවා. එතකොට අපේ කොකිස් එකේ අපි බලාපොරොත්තු වෙන හොඳ රසය ලැබෙන්නේ නැහැ. මෙන්න මේ වගේ සැරින් සැරේ කොකිස් දාලා ඔයාලට බෙද ගන්න පුළුවන්. මෙතනදී ඔයාලට එක කොකිස් එකක් වෙනුවට කොකිස් දෙකක් තුනක් උනත් එකතු කරලා ඉක්මනින් ඔයාලගේ කොකිස් ටික බෙද ගන්න පුළුවන්. ඔන්න දැන් මම කොකිස් හදලා ඉවරයි. මේ තියෙන්නේ මම හදපු රසම රස කොකිස්. ඔයාලට පුළුවන් ළඟ මෙන උත්සව කාලෙට මෙන්න මේ වගේ රසට කොකිස් හදලා ඔයාලගේ කොකිස් රසට ආවද කියලා මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්. ගිහින් එන්නම්. ඔන්න අද අපි යන්නේ කටපිස්සු වටන රාමෙන් එකක රස බලන්න. දැක්කමත් කන්න ආස හිතෙන මේ වගේ රාමෙන් එකක් හදන විදිය බලමුද? මුලින්ම අපි බලමු මේ වගේ කටට සැරට රාමෙන් එකක් හදන්න මොනවද අපට අවශ්‍ය වෙන්නේ කියලා. මම මෙතනදී කඩෙන් ගන්න පුළුවන් ශනික නූඩල්ස් පැකට් දෙකක් අරගත්තා. ඔයාලා මෙතනදී ඔයා කැමති වර්ගයක ශනික නූඩල්ස් පැකට් දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. අපේ රාමෙන් ටික හදන්න මම අරගත්තා කෑලි මිරිස්, තුන පහ, ලුණු, ඔයිස්ටර් සෝස්, සෝයා සෝස්, දුඹුරු සීනි. මම මෙතනදී දුඹුරු සීනි අරගත්තට ඔයාලට මෙතනදී සුදු සීනි පාවිච්චි කරන්නත් පුළුවන්. මම තව අරගත්තා පොඩියට කපාගත්ත සුදු ලුණු බික් දෙකක්, බිත්තරයක්, චීස් කෑලි කීපයක්, පොල් තෙල් ටිකක්. මම මෙතනදී පොඩියට කපාගත්ත ලුණු කළ ග්‍රෑම් 75ක් අරගත්තා. මම මෙතනදී අපේ රාමෙන් එක රසවත් කරගන්න චිකන් ග්‍රෑම් 100ක් අරගෙන තියෙනවා. ඔයාලට මෙතනදී මස් වෙනුවට මාළු උනත් අරගන්න පුළුවන්. මම මෙතනදී අපි කලින් ගත්ත සුදු ලුණු බික් දෙකට අමතරව තව සුදු ලුණු බික් දෙකකුයි ඒ හා සමානවම ඉඟුරු කෑල්ලකුයි මෙන්න මේ වගේ පොඩියට අරගෙන තියෙනවා. මම මේ ටික අරගත්තේ අපේ චිකන් එක ෆ්‍රයි කරගන්න. මුලින්ම අපි
බිත්තරේ තඹ ගන්නවා. අපි මුලින්ම යන්නේ අපේ චිකන් ටික සීසන් කරගන්න. ඒකට මම සොයා සෝස් තේ හැන්දක් එකතු කරනවා. ඔයිස්ටර් සෝසුත් තේ හැන්දක් එකතු කරනවා. ඊළඟට මම එකට එකතු කරනවා ලුණු තේ හැඳි කාලක්. ඊට පස්සේ මම සීනිත් තේ හැඳි භාගයක් එකතු කරා. ඊට පස්සේ මෙන්න මේ වගේ හැන්දකින් චිකන් ටික මෙන්න මේ වගේ හොඳින් කවලම් කරගන්නවා. ඊට පස්සේ මම විනාඩි 5ක් 10ක් විතර මේ මස් ටික සීසන් වෙන්න තියලා තියෙනවා. මම දැන් පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් මේසි හැඳි 3ක් එකතු කරා. ඊළඟට මම චූටියට කපාගත්ත ඉඟුරු සුදුලුණු ටික තෙල් එකට එකතු කරනවා. දැන් තප්පර 10ක් විතර මෙන්න මේ වගේ ෆ්‍රයි වෙනකොට මම එකට එකතු කරනවා අපි සීසන් කරගත්ත චිකන් ටික. මෙන්න මේ වගේ අපි චිකන් ටික එකතු කරලා මේ සුදුලුණු ඉඟුරු දෙකම තියෙන පෑන් එකේ හොඳින් ෆ්‍රයි කරගන්නවා. ඔයාලා මේ චිකන් එක ෆ්‍රයි කරගන්නකොට දෙපැත්තම ෆ්‍රයි කරගන්න අමතක කරන්න එපා. මේ වගේ විනාඩි 5ක් විතර ෆ්‍රයි වෙනකොට ඉඟුරු සුදුලුණු වල සුවඳ නිසා ළඟ ඉන්නම බෑ. අරගෙන කන්නමයි හිතෙන්නේ. මෙන්න මේ වගේ දෙපැත්තම ෆ්‍රයි වුණාට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ටික ලිපෙන් අයින් කරගන්න. මම දැන් හොඳට උතුරන වතුර එකකට අපේ නූඩල්ස් පැකට් එක දාලා හොඳින් තඹගෙන ඒ පැකට් එකේ සඳහන් ප්‍රමාණයට විනාඩි 2ක් හෝ 3ක් මෙන්න මේ වගේ හොඳින් අපේ නූඩල්ස් ටික තඹගෙන විනාඩි 2ක් 3ක් තැඹුණාට පස්සේ හොඳින් පෙරා. දැන් මම පෑන් එකක් ලිපේ තියලා ඒකට අපි චූටියට කපාගත්ත සුදුලුණු බික් දෙක මෙන්න මේ වගේ එකතු කරලා හොඳින් ෆ්‍රයි වෙන්න දෙනවා. විනාඩි 2ක් 3ක් මෙන්න මේ වගේ ෆ්‍රයි වුණාට පස්සේ අපි ඒකට එකතු කරනවා කෑලි මිරිස් මේස හැඳි එකහමාරක්. ඔයාට දැවිලි ටිකක් කන්න අමාරු නම් මෙතනදී කෑලි මිරිස් මේස හැන්දක් එකතු කරත් කමක් නැහැ. හැබැයි රාමෙන් කියන්නේ ටිකක් සැරට හදන කෑමක්. ඒ නිසා මම මෙතනදී කෑලි මිරිස් මේස හැඳි එකහමාරක් එකතු කරගත්තා. ලුණු කොළ වලින් භාගයක් එකතු කරගෙන 3-5 තේ හැඳි කාලකුත් එකතු කරගත්තා. දැන් මම මේක හොඳින් ෆ්‍රයි කරගන්නවා. විනාඩියක් 2ක්. මේ ටික ෆ්‍රයි වෙන අතරදී මම යන්නේ අපේ සෝස් එක හදාගන්න. මෙතනදී මම සෝයා සෝස් මේස හැඳි 3ක් එකතු කරගන්නවා. ඔයිස්ටර් සෝස් මේස හැඳි 3ක් එකතු කරගන්නවා. සීනි තේ හැන්දක් පුරවල එකතු කරගන්නවා. ලුණු තේ හැඳි කාලකුත් එකතු කරගන්නවා. ඊළඟට මම මෙතනදී වතුර මිලිලීටර 75ක් විතර එකතු කරගත්තා. ඔයාලට ටිකක් දිය ගතියට රාමෙන් එක ඕන නම් වතුර චුට්ටක් වැඩිපුර එකතු කරගන්න පුළුවන්. ඊළඟට සීනි ටික දිය වෙනකල් හොඳින් මෙන්න මේ වගේ අපි කවලා කරගන්න ඕනි. ඔන්න දැන් මේ ටික විනාඩියක් 2ක් ෆ්‍රයි වුණාට පස්සේ මම එකට එකතු කරගන්නවා අපි හදාගත්ත සෝස් එක. සෝස් එක එකතු කරලා හොඳින් මෙන්න මේ වගේ කවලා කරගන්න. සෝස් එකත් විනාඩියක් 2ක් විතර මෙන්න මේ වගේ මද කින්දරේ ෆ්‍රයි වෙන්න දෙන්න. සෝස් එකෙන් හොඳට බොබළු දානකොට සෝස් එකේ උකු ගතිය තව ටිකක් වැඩි වෙනවා. මෙන්න මේ වගේ හොඳින් කවලම් කරන ගමන් සෝස් එක හොඳින් ෆ්‍රයි කරගන්න. ඔන්න ඊළඟට මම එකතු කරගන්න යන්නේ අපේ නූඩල්ස් ටික. ඔයාට ඔයාගේ රාමෙන් එක ගොඩක් දිය ගතියට ඕන නම් ටිකක් වැඩිපුර මෙතනදී වතුර එකතු කරගන්න පුළුවන්. නැත්නම් මං වගේ ඔයා කැමති වියලිව රාමෙන් කන්න නම් මෙන්න මේ විදිහට ඔයාට try කරන්න පුළුවන්. මෙන්න මේ වගේ හොඳින් මිශ්‍රණයත් එක්ක නූඩල්ස් ටික හොඳින් කවලම් කරගන්න. මෙන්න මේ වගේ සෝස් එක නූඩල්ස් වල හොඳින් ගෑවෙන විදිහට මේ අත පෙරලලා හොඳින් කවලම් කරගන්නවා. බලන්නකෝ අපේ රාමෙන් එකේ ලස්සන. හොඳ සුවඳකුත් එනවා.
මෙන්න මේ වගේ හොඳින් අපේ නූඩල්ස් එක කවලම් කරගන්නවා. ඔන්න ඊළඟට මම දැන් යන්නේ අපේ රාමෙන් එක සරස ගන්න. මෙතනදී මම ලිප මද කින්දරේ තියාගෙන ඒකට චීස් කෑලි කීපයක් එකතු කරගන්නවා. මෙන්න මේ වගේ තැනින් තැන චීස් එකතු කරගන්න. ඊළඟට චීස් ටික ටිකක් තිය වෙනකල් මෙන්න මේ වගේ පියන එකකින් මම විනාඩියක් දෙකක් වහලා තියෙනවා. ඊළඟට මම අපි ඉතුරු කරගත්ත පොඩියට කපාගත්ත ලුණු කොළ ටික මෙන්න මේකට මෙන්න මේ වගේ එකතු කරලා සරස ගන්නවා. ඇහැට ලස්සන විදියට තමයි අපි අපේ රාමන් එක සරසගන්නේ. ඊළඟට බිත්තරය මේ වගේ පළු දෙකට කපලා සරසගත්තම රාමන් එක තවත් ලස්සනයි. ඊළඟට අපි පොඩියට කපාගත්ත ෆ්‍රයි කරගත්ත අපේ චිකන් ටිකත් මෙන්න මේ වගේ රාමන් එකට එකතු කරගන්නවා. මෙන්න මේ වගේ ලස්සනට රාමන් එක සරසගත්තාම දැක්ක ගමන් කන්නමයි හිතෙන්නේ. දැන් අපි අපේ රසම රස රාමෙන් එක හදලා ඉවරයි. ඔයාලත් ෆ්‍රී වෙලාවට මෙන්න මේ වගේ රසම රස රාමෙන් රෙසිපි එකක් try කරලා බලන්නකෝ. මතක් කරලා bell icon එක click කරලා මාව subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලට සුබ දවසක්. ගිහින් එන්නම්. Food Diet by ශානි ප්‍රසාද YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. අද මම යන්නේ අවුරුදු කෑම මේසේ ලස්සන කරන රසවත් කරන නාරං කැවුම් හදන විදිය ඔයාලා එක්ක බෙදා ගන්න. අපි බලමු මේ රසවත් නාරං කැවුම් එක හදාගන්න මොනවද අපිට ඕනේ වෙන්නේ. මම මෙතනදී හාල් පිටි ග්‍රෑම් 100කුයි පාන් පිටි ග්‍රෑම් 100කුයි අරගෙන තියෙනවා. තව මම මෙතනදී එකතු කරගත්තා පොල් බෑයක්. එහෙම නැත්නම් පොල් ග්‍රෑම් 200ක්. ඊට අමතරව අපේ නාරං කැවුම් ටික බැද ගන්න පොල් තෙල්. අපිට තව ඕනේ වෙනවා සීනි ග්‍රෑම් 200ක්. මෙතනදී ඔයාලට සුදු සීනි පාවිච්චි කරන්නත් පුළුවන්, දුඹුරු සීනි පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට අමතරව කහ, ලුණු, වැනිලා ටිකක් මම මෙතනදී කරදමුගු හරල් 4ක් පොඩියට මෙන්න මේ වගේ තලාගෙන තියෙනවා. මුලින්ම මම තාච්චියක් ලිපේ තියලා අපේ සීනි ටික මේ තාච්චියට එකතු කරගන්නවා. වතුර එකතු කරන්නේ නැතුව සීනි ටික පොඩ්ඩක් හොඳින් රත් වෙන්න දෙනවා මෙන්න මේ වගේ. සීනි ටික හොඳින් දිය වුණාට පස්සේ මෙන්න මේ වගේ තද දුඹුරු පාට ගතියක් එද්දී අපි ඒකට එකතු කරගන්නවා අපේ වතුර ටික. වතුර එකතු කරලා මෙන්න මේ වගේ සීනි වල රත්තරන් පාටක් එනකන් අපි ලිපේම තියාගෙන ඒකට අපි එකතු කරගන්නවා අපේ පොල් ටික. පොල් ටික මේ වගේ එකතු කරලා ලිපේම තියාගෙන අපි වතුර එකතු කරපු නිසා ඒකේ තියෙන තෙත ගතිය චුට්ටක් අඩු වෙනකන් මද කින්දරේ මෙන්න මේ විදිහට හැදගන්න. මුලින්ම මම ඒකට එකතු කරගන්නවා අපි තලාගත්ත කරදමොංගු ටික. ඊළඟට මම එකතු කරගන්නවා ලුණු. මෙතනදී මම එකතු කරගන්නේ ලුණු තේ හැඳි කාලයි. ඔයාලට පුළුවන් ඔයාලගේ රස පදමනුව ලුණු එකතු කරගන්න. ඊළඟට මම වැනිලා තේ හැන්දත් එකතු කරගන්නවා. ඊළඟට මම අපේ මේ පොල් එකේ තියෙන තෙත ගතිය අඩු වෙනකල් මද කින්දරේ මෙන්න මේ විදිහට ලිපේ තියලා කවලම් කරනවා. දැන් මම හාල් පිටි ග්‍රෑම් 100 එකතු කරලා මෙන්න මේ වගේ පෑන් එකක් ලිපේ තියලා ඒ හාල් පිටි ටික විනාඩි 2ක් 3ක් බැද ගන්නවා. මෙන්න මේ විදිහට අපේ හාල් පිටි ටික ලිපේ මද කින්දරේ බැද ගන්නවා. මෙතනදී මේ හාල් පිටි ටික බැදෙද්දී හොඳ සුවඳක් අපිට එනවා. එතකොට අපිට පුළුවන් ලිපෙන් මේ හාල් පිටි ටික ඉවත් කරගන්න. දැන් අපි බැදගත්ත හාල් පිටි ටික අපේ මේ පැණි පොල් මිශ්‍රණයට එකතු කරගන්නවා. පැණි පොල් මිශ්‍රණයට එකතු කරලා හොඳින් කවලම් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ පහසු විදියට ඔයාලට හාල් පිටි පොල් පැණි හොඳින් කවලම් වෙනකල්
පැණි පොල් මිශ්‍රණයත් එක්ක හාල් පිටි හොඳින් කවලම් වෙනකල් මෙන්න මේ වගේ හොඳින් කවලම් කරගන්න. මම මෙන්න මේ වගේ ඉඩකට තියෙන භාජනයක් අරගෙන ඒකට අපේ පාන් පිටි ග්‍රෑම් 100 එකතු කරගත්තා. ඊළඟට මම කහ තේ හැඳි කාලකුත් එකතු කරලා ලුණු තේ හැඳි කාලකුත් එකතු කරනවා. ඊළඟට මේ මිශ්‍රණය හොඳින් කවලම් කරගන්නවා. දැන් මම වතුර ටික ටික එකතු කරලා මේ බැට එක හදාගන්නවා. එකපාරට ගොඩක් වතුර එකතු කරගන්න එපා. මෙන්න මේ වගේ වතුර ටික ටික එකතු කරගන්න. ඊට පස්සේ හොඳින් මේ බැට එක මේ වගේ මික්ස් කරගන්න. ඔයාලට හිතා ගන්න පුළුවන් මොන වගේ පදමක්ද හදාගන්න ඕනේ කියලා. පදම වරදින්නෙත් නෑ වතුර ටික ටික එකතු කරද්දී. මෙන්න මේ වගේ වැක්කිරෙන පදමක් හදාගත්තම ඔයාලට නාරං කැවුම් එක ගොඩක් කව එක ගන්නට නැතුව හදාගන්න පුළුවන්. දැන් මම නාරං කැවුම් එකට අවශ්‍ය ප්‍රමාණයට පොඩියට ගුලි හදාගන්න යන්නේ. මෙතනදී ඔයාලට කැමති ප්‍රමාණයකින් මේ ගුලි හදාගන්න පුළුවන්. හැබැයි ටිකක් කුඩාවට හදාගන්නව නම් අපිට නාරං කැවුම් එකේ රස තව ටිකක් වැඩි කරගන්න පුළුවන්. දැන් මම පෑන් එකක් ලිපේ තියලා නාරං කැවුම් ටික බැද ගන්නයි යන්නේ. මම පෑන් එකකට තෙල් එකතු කරලා හොඳින් රත් වෙන්න තියනවා. තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ ලිප මද ගින්දරේ තියාගෙන අපි හදාගත්ත බැටර් එකේ මේ ගුලි දවටලා අපි නාරං කැවුම් ටික බැද ගන්නවා. විනාඩි 2ක් 3ක් කව එක හොඳින් බැදුනම ඇති. මේ විදිහට අපි නාරං කැවුම් ටික බැද ගන්නවා. දැන් නම් හොඳ සුවඳක් තමයි එන්නේ. සීනින දාපු හොඳ කහට කෝපයක් එක්ක මේ වගේ නාරං කැවුමක රස බලන්න තිබුණා නම් ඔයාලත් ළඟම එන අලුත් අවුරුදු කාලෙට මේ රසම රස නාරං කැවුම් රෙසිපි එක හදලා බලන්න නම් අමතක කරන්න එපා. අපි බැදගත්ත නාරං කැවුම් ටික මෙන්න මේ වගේ ලිපෙන් ඉවත් කරගන්නවා. මගේ වීඩියෝ එක බලලා බෙල් අයිකන් එක ක්ලික් කරලා මගේ channel එක subscribe කරන්න නම් අමතක කරන්න එපා. මාත් එක්ක හැමදාමත් ආදරෙන් රැඳිලා ඉන්න ඔයාලට ආයෙත් රසම රස රෙසිපි එකක් අරන් එන්න. ඔයාලට සුබ දවසක්. ගිහින් එන්නම්. අද මම අරගෙන ආවේ රසම රස රොටි එකක් හදන විදිය. මේ රොටිය මම හදන්නේ පොල් දාලා නෙමෙයි, පොල් කිරි වලින්. උදේට රෑට තේ බොන වෙලාවට සෝස් ටිකකුත් එක්ක මේ රොටි එක හරිම රසයි. පොඩ්ඩන්ට විතරක් නෙමෙයි, ලොක්කන්ට මේ රොටි එක හදලා රස බලන්න පුළුවන්. අපි යමු මේ රොටි එක හදන විදිය බලන්න. මම අරගත්තා පාන් පිටි ග්‍රෑම් 250ක්. තව මම අරගෙන තියෙනවා කරපිංචා, පොඩි තක්කාලි ගෙඩියක්, කෑලි මිරිස් දෙහැන්දක්, අමු මිරිස් කරල් දෙකක්, ලුණු ටිකක්, ඊට අමතරව ලොකු ලුණු ගෙඩියක් මම මේ වගේ පොඩියට කපා ගත්තා. මම මෙතනදී මෙන්න මේ වගේ පොඩියට කපාගත්ත කැරට් අලයක් අරගෙන තියෙනවා. මම ඒක මේ වගේ කොටු හැඩයට තමයි කපාගත්තේ. තව මම අරගන්නවා ගම්පිරිස් කුඩු තෙහෙඳි භාගයක්. ඊට අමතරව මම බටර් හරි මාගරින් හරි ටිකක් ඕනි වෙනවා. මෙතනදී අපිට පොල් තෙල් පාවිච්චි කරන්නත් පුළුවන්. නමුත් බටර් හා මාගරින් වලින් අපේ මේක ගොඩක් රසවත් කරගන්න පුළුවන්. මම තව බිත්තර දෙකකුයි ලීක්ස් ටිකකුයි පොඩියට තලාගත්ත සුදු ලුණු පිකකුයි ඒ හා සමානම ඉඟුරු ටිකකුත් අරගත්තා. මම මෙතනදී උකු පොල් කිරි අඩු කෝපයක් අරගත්තා. ඊට අමතරව මම චිකනුත් ග්‍රෑම් 75ක් විතර අරගත්තා. මම චිකන් ටික මෙන්න මේ වගේ චූටියට තමයි කපාගෙන අරගෙන තියෙන්නේ. අපිට පොල් තෙල් ටිකකුත් ඕන වෙනවා. මම මුලින්ම චිකන් ටිකට ලුණු යන්තම් එකතු කරලා ඒක හොඳින් කවලා කරගන්නවා. ඊළඟට සීසන් වෙන්න විනාඩි 5ක් විතර පැත්තකින් තියලා තියෙනවා. දැන් මම පෑන් එකක් ලිපේ තියලා පොල් තෙල් ටිකක් එකට එකතු කරලා හොඳින් රත් වෙන්න දෙනවා. දැන් මම පෑන් එකේ තියෙන තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ ඒකට එකතු කරගන්නවා අපි විනාඩි 5ක් සීසන් වෙන්න තියපු චිකන් ටික. චිකන් ටික මෙන්න මේ වගේ විනාඩියක් විතර ෆ්‍රයි වෙන්න දෙන්න. මේ වගේ හොඳින්
හැන්දකින් මෙහෙම කවලම් කරලා චිකන් ටික හොඳට ඔයා බැද ගන්න ඕනේ. ඊළඟට මම එකතු කරනවා අපි පොඩියට චොප් කරගත්ත සුදු ලුණුයි එඟුරු ටිකයි. ඉඟුරුයි සුදු ලුණුයි එකතු කරලා මෙන්න මේ වගේ හොඳින් ෆ්‍රයි කරගන්නවා. විනාඩි 2-3ක් මේ වගේ ෆ්‍රයි කරගත්තාම ඇති. ඔන්න මම දැන් අපේ මිශ්‍රණය හදාගන්න යන්නේ. මම පොඩියට කපාගත්ත ලුණු ගෙඩියත් එකතු කරගන්නවා. ඊළඟට මම එකතු කරගන්නවා අමු මිරිස් ටික. දැන් මම එකතු කරගන්නේ පොඩියට කපාගත්ත තක්කාලි ටික. ඊට පස්සේ මම කරපිංච ටිකත් අපේ පිටියකටම එකතු කරගන්නවා. ඊළඟට මම ලීක්ස් ටිකත් එකතු කරගත්තා. පොඩියට කපාගත්ත කැරට් ටිකත් මම දැන් එකතු කරගන්නවා. මම මෙතනදී ලුණු තේ හැඳි කාලක් එකතු කරගන්නවා. කෑලි මිරිස් තේ හැඳත් එකතු කරගත්තා. ගම්මිරිස් කොඩු තේ හැඳි බාගෙත් එකතු කරගත්තා. ඊළඟට මම ෆ්‍රයි කරගත්ත චිකන් ටිකත් මේකටම එකතු කරගන්නවා. ඊළඟට මම මේ මිශ්‍රණය හොඳින් මෙන්න මේ වගේ කවලම් කරගන්නවා. පාන් පිටි අපි එකතු කරගත්ත එළවලුයි චිකනුයි හොඳින් මික්ස් වෙනකල් මෙන්න මේ වගේ හොඳින් කවලම් කරගන්න. ඊළඟට මම එකතු කරගන්නවා පොල් කිරි අඩු කෝප්පේ. මෙතනදී මම ගොඩක් කුකු පොල් කිරි තමයි එකතු කරගත්තේ. ඒකෙන් අපේ රොටියකට හොඳ කිරි රසයක් ලබා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ හොඳින් මේ මිශ්‍රණය පොල් කිරිත් එක්ක මම මිශ්‍ර කරගන්නවා. ඊළඟට මම බිත්තර දෙකත් මේකට එකතු කරා. බිත්තර දෙක එකතු කරලා හොඳින් මේ මිශ්‍රණය මෙන්න මේ වගේ හොඳින් මික්ස් කරගන්න. විනාඩියක් දෙකක් මේ වගේ හොඳින් මික්ස් කරගන්න. ඊළඟට මම එකතු කරගන්නවා වතුර. මෙතනදී අපි ටිකක් දියාරු මිශ්‍රණයක් තමයි හදාගන්නේ. ඒ නිසා ඔයාට මෙන්න මේ වගේ වතුර අඩු කෝප භාගයක් විතර එකතු. මෙන්න මේ වගේ මිශ්‍රණයක් තමයි ඔයාට ලැබෙන්නේ. මෙන්න මේ වගේ කවලම් කරාම මෙන්න මේ වගේ වැක්කිරෙන මිශ්‍රණයක් තමයි අපිට ඕන වෙන්නේ. ඊළඟට පෑන් එකක් ලිපේ තියලා මම ඒකට බටර් ටිකක් එකතු කරා. බටර් ටික හොඳින් දියවනකම් මෙන්න මේ වගේ අපි තැටිය පුරාම බටර් ටික ගා ගන්නවා. ඊළඟට මම ඒකට එකතු කරා අපි හදාගත්ත මිශ්‍රණය. මෙතනදී ඔයාලා සමානව තමයි මේ මිශ්‍රණය එකතු කරගන්න ඕනේ. එතකොට ඔයාලට එක සමාන ප්‍රමාණයේ රොටි හදාගන්න ලේසියි. ඊළඟට මේ වගේ තුනී කරගන්න ඔයාගේ රොටි එක. ඔයාට මෙතනදී මේ රොටි එක වහලා හදාගන්නත් පුළුවන්. ඊළඟට මම හදාගත්ත රොටි එක මෙන්න මේ වගේ අනිත් පැත්තට දාලා හොඳින් ෆ්‍රයි කරගන්නවා. විනාඩියක් දෙකක් මේ වගේ ෆ්‍රයි කරගන්න. ඊළඟට මිශ්‍රණය ඉවර වෙනකල් අපිට පුළුවන් අපේ රොටි ටික හදාගන්න. මම පාන් පිටි ග්‍රෑම් 250ට රොටි 8ක් විතර හදාගත්තා. මේ විදිහට ඔයාලගේ රොටි ටික ඔයාට හදාගන්න පුළුවන්. මම මෙතනදී පියනකින් වහලා රොටිය පොඩ්ඩක් තැම්බෙන්න තියලා තමයි අරගත්තේ. මේ තියෙන්නේ මම හදාගත්ත රසම රස කිරි රොටි එක. මේ රොටි එක හොඳ පෝෂ්‍යදායී රොටි එකක්. ඔයාලටත් පුළුවන් මේ රෙසිපි එක try කරලා බලන්න. අලුත් වීඩියෝ එකක් කරන් ඔයාලව බලන්න එන්නම්. ඔයාලට සුබ දවසක්. ගිහින් එන්නම්. ෆුඩ්ඩියට් බයි ශානි ප්‍රසාද YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම අරගෙන ආවේ යෝගටුයි බිත්තරයි දාලා හරිම ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසම රස පුඩින් එකක් හදන විදිය. අපි බලමු මේ පුඩින් එක හදන්න අපිට මොනවද ඕනි වෙන්නේ කියලා. මම මේ පුඩින් එක හදන්න බිත්තර 3ක් අරගත්තා. යෝගට් 3ක් අරගන්නවා. ඊට අමතරව මම සීනි ටිකකුත් එකතු කරගන්නවා. මම තව අරගත්තා වැනිලා තේ හැන්දක්, වියලි මිදි ටිකක්,
කජු ටිකක් මෙන්න මේ විදියට පොඩියට කපාගෙන මම අරගෙන තියෙනවා. මම දැන් බිත්තර ටික මෙන්න මේ වගේ වෙනම භාජනයකට කඩා ගන්නවා. දැන් මම බ්ලෙන්ඩර් ජාර් එකට බිත්තර ටික එකතු කරලා යෝගට් ටිකත් එකතු කරගන්නවා. පුඩින් එකේ රස වැඩි කරගන්න මම වැනිලා තේ හැන්දකුත් එකතු කරනවා. යෝගට් වල පැණි රස ගතිය අඩු නිසා සීනි තේ හැඳි 3කුත් මම එකතු කරගන්නවා. මම දැන් විනාඩියක් විතර අපේ මික්ස්චර් එක මේ වගේ බ්ලෙන්ඩ් කරගන්නවා. අපි පුඩින් එක මේ භාජනයට දාගන්න කලින් ඇතුලේ හොඳින් බටර් ටිකක් කාලෙප කරගෙන තියන්න ඕනේ. දැන් මම පුඩින් මිශ්‍රණය මෙම භාජනයට එකතු කරනවා. ඊළඟට මම ඒකට කජුයි වියලි මිදි එකතු කරනවා. ඒකෙන් අපේ පුඩින් එකේ රස තව ටිකක් වැඩි කරගන්න පුළුවන්. ඊළඟට මම ෆොයිල් එකකින් මෙන්න මේ භාජනය හොඳින් ආවරණය කරගන්නවා. ඇතුළට වතුර කාණ්ඩු වෙන්නේ නැති විදිහට තමයි අපි මේ ෆොයිල් එකෙන් මේ භාජනය ආවරණය කරන්න ඕනේ. මේ විදිහට වතුර එකක් ලිපේ තියලා ඒ වතුර ටික හොඳින් රත් වුණාට පස්සේ කූලන් රැක් එකක් ඇතුලෙන් තියාගෙන අඩුම ගින්දරේ පියනකින් වහලා විනාඩි 30ක් විතර අපේ පුඩින්ම තඹ ගන්න ඕනේ. මේ තියෙන්නේ මම හදපු රසම රස පුඩින් එක. මම පුඩින් එකේ රස වැඩි කරගන්න මේ විදිහට පැණි ටිකකුත් ඒකට උඩින් එකතු කරගත්තා. කන්න හිතෙන ඕන වෙලාවක හරිම රසට ලේසියෙන්ම හදාගන්න පුළුවන් මෙන්න මේ වගේ පුඩින් එකක් ඔයාට හදලා රස විඳින්න පුළුවන්. ඔයාලත් මේ යෝගට් පුඩින් එක හදලා ඒක රසද කියලා මට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. හැමදාමත් මාත් එක්ක ආදරෙන් රැඳිලා ඉන්න ඔයාලට ගොඩක් ආදරෙයි. ඔයාලට සුබ දවසක්. ගිහින් එන්නම්. අද අපි හදන්න යන්නේ රෙස්ටොරන්ට් රසට සුපිරි චිකන් ඩෙවල් එකක්. අපි බලමු මේ චිකන් ඩෙවල් එක හදන්න මොනවද ඕනේ වෙන්නේ කියලා. වීඩියෝ එක බලන්න කලින් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මම අරගෙන තියෙනවා සුද්ධ කරගත්ත මේ වගේ ලොකු බීලුණු ගෙඩි 3ක්. මම තව අරගත්තා කරපිංචා කොළ ටිකක්, පොඩියට කපාගත්ත රම්පෙ ටිකක්, අමු මිරිස් කරල් 5-6ක්. මම මෙතනදී ලොකු මාළු මිරිස් කරල් 3ක් විතර අරගෙන තියෙනවා. ඔයාලා පොඩි ඒව ගන්නව නම් මාළු මිරිස් කරල් 4-5ක් විතර අරගන්න. තව මම අරගත්තා ඉඟුරු සුදු ලුණු සමානව ග්‍රෑම් 5ක් විතර මෙන්න මේ වගේ පේස්ට් එකක් විදියට තලාගෙන තමයි මම අරගෙන තියෙන්නේ. ඊට අමතරව මම ලොකු තක්කාලි ගෙඩි 2ක් අරගෙන තියෙනවා. මම මෙතනදී චිකන් ග්‍රෑම් 500ක් ටිකක් ලොකු කෑලි වලට කපාගෙන අරගෙන තියෙනවා. මම තව අරගත්තා සෝයා සෝස්, තක්කාලි සෝස්, සීනි, තව දෙහි යොෂ ටිකකුත් මම එකතු කරගන්නවා. අපිට තව ඕනි වෙනවා ලුණු කුඩු, ගම්බිරිස් කුඩු, මිරිස් කුඩු, කෑලි මිරිස්, ඊට අමතරව පොල් තෙල් ටිකකුත් ඕනේ වෙනවා. දැන් මම යන්නේ චිකන් ටික සීසන් කරගන්න. මම මුලින්ම එකතු කරගන්නවා සෝයා සෝස් මිස හැන්දක්, මිරිස් කුඩු තේ හැන්දක්, ගම්බිරිස් කුඩු තේ හැඳි භාගයක්, ලුණු කුඩු තේ හැඳි භාගයක්, දෙහියුෂ මේස හැන්දක්. ඊට පස්සේ මම එකතු කරගන්නවා තක්කාලි සෝස් මේස හැන්දක්. දැන් අපි මේක හොඳින් කවලම් කරගෙන විනාඩි 20ක් විතර සීසන් වෙන්න තියලා තියන්න ඕනේ. මම දැන් යන්නේ ලුණු ගෙඩිය කපා ගන්න. මෙන්න මේ විදිහට තමයි මම ලුණු කපා ගන්නෙ. මෙන්න මේ වගේ දෙකට කපලා ඊට පස්සේ මම ලුණු ගෙඩිය 4ට කපා ගන්නවා. මම දැන් මාළු මිරිස්
ටිකත් මෙන්න මේ වගේ ලොකුවට කපා ගන්නවා. මම දැන් අමු මිරිස් ටික මෙන්න මේ වගේ දෙකට කපා ගන්නවා. තක්කාලිත් මම මෙන්න මේ වගේ ලොකුවට කපා ගන්නවා. දැන් මම පෑන් එකක් ලිපි තියලා ඒකට පොල් තෙල් ටිකක් එකතු කර ගන්නවා. ඊළඟට මම දැන් සීසන් කරගත්ත චිකන් ටික මෙන්න මේ විදියට බද ගන්නවා. චිකන් ටික හොඳට රන්වන් පාටට වෙනකල් බද ගන්න. මගේ චිකන් ටික දැන් හොඳ ගානට බැදිලා තියෙන්නේ. මම මේ චිකන් ටික මෙන්න මේ වගේ ලිපෙන් ඉවත් කර ගන්නවා. මම දැන් පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් මේස් හැඳි 3-4ක් එකතු කරගත්තා. මම මෙතනදී චිකන් බැදගත්ත තෙල් තමයි එකතු කරගත්තේ. ඊළඟට ඉඟුරු සුදු ලුණු පේස්ට් එක එකට එකතු කරලා යන්තම් ෆ්‍රයි වෙන්න දෙනවා. මතක තියාගන්න ගොඩක් කරගර ගන්නේ නැහැ. ඊළඟට මම එකතු කරගන්නවා රම්පි කරපංච ටික. ඒ ටික යන්තම් ෆ්‍රයි වෙනකොට මම එකට එකතු කරගන්නවා කෑලි මිරිස් මේස හැන්දා. කෑලි මිරිස් ටික අපි තෙල් එකේ යන්තම් ෆ්‍රයි කරගන්නවා. මෙන්න මේ වගේ හොඳින් කවලම් කරගන්න. ඊළඟට මම එකට එකතු කරගන්නවා අපි කපාගත්ත අමු මිරිස් ටික. මාළු මිරිස් ටික. ඊළඟට මම ලුණු ටිකත් එකතු කරගන්නවා. අපි මෙතනදී ගොඩක් වෙලා මේ මාළු මිරිස් වල පාට වෙනස් වෙනකල් ලිපේ තියාගන්නේ නැහැ. මම මෙතනදී ගොඩක් අඩු කින්දරේ තමයි ලිප තියාගෙන ඉන්නේ. දැන් මම එකතු කරගන්නවා මිරිස් කුඩු තේ හැන්දා. ඊළඟට මම එකතු කරගන්නවා ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක්. ඊළඟට මම එකතු කරගන්නවා සෝයා සෝස් මේස හැන්දා. ඊළඟට මම සීනි තේ හැන්දකුත් එකතු කරගන්නවා. දැන් මම ලුණු එකතු කරගන්නවා. අපි කලින් චිකන් සීසන් කරද්දිත් ලුණු එකතු කරගත්ත නිසා ලුණු රස පදමනුව රස බලලා එකතු කරගන්න. ඊළඟට මම මේ ටික හොඳින් කවලම් කරගන්නවා. ගොඩක් අඩු ගින්දරේ තමයි මම මෙතනදී ලිප තියාගෙන ඉන්නේ. ඊළඟට මම චිකන් ටික එකතු කරගන්නවා. චිකන් ටික එකතු කරලා මම ඊළඟට එකතු කරගන්නවා තක්කාලි සෝස්. මම මෙතනදී තක්කාලි සෝස් මේස හැඳි 5-6ක් එකතු කරගත්තා. ඔයාලට කැමති නම් ඊට වැඩියෙන් උනත් එකතු කරගත්තා කියලා වරදක් වෙන්නේ නැහැ. අන්තිමටම මම තක්කාලි ටික එකතු කරගන්නවා. දැන් මම චිකන් ඩෙවල් එක හොඳින් කවලම් කරගන්නවා. මේ විදියට විනාඩියක් විතර ලිපේ තියාගෙන හොඳින් කවලම් කරගන්න. ඊට පස්සේ ඉක්මනින්ම ලිප නිවාගෙන චිකන් ඩෙවල් එක වෙනම බඳුනකට එකතු කරගන්න. නැත්නම් චිකන් ඩෙවල් එකේ තියෙන තෙත ගතිය නැති වෙලා යනවනේ. ඔයාලත් මේ චිකන් ඩෙවල් රෙසිපි එක හදලා මට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මාත් එක්ක රැඳිලා ඉන්න ඔයාලා හැමෝටම ස්තුතියි. සුබ දවසක්. ගිහින් එන්නම්. අද මම හදන්න යන්නේ රසම රස ඉස්සු කරි එකක්. මේක ගොඩක් කොකුවට ග්‍රේවි එකට හදන ඉස්සු කරියක්. අපි බලමු මේ ඉස්සු කරි එක හදන්න අපිට මොනවද ඕනේ වෙන්නේ කියලා. ඔන්න ඊට කලින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න නම් අමතක කරන්න එපා. අපි බලමු මේ රෙසිපි එකට මොනවද අපිට ඕනේ වෙන්නේ කියලා. මම මෙතනදී ඉස්සෝ ග්‍රෑම් 500ක් හොඳට සුද්ධ කරලා හොදලා තමයි අරගෙන තියෙන්නේ.
අපිට තව ඕන වෙනවා පොල් තෙල්, උළු හාල්, ගම්පිරිස් කුඩු ටිකක්. මම මෙතනදී සූදුරුයි මහදුරුයි දෙකෙන්ම තේ කාල ගානේ කොටලා අරගෙන තියෙනවා. තව අපිට ඕන වෙනවා ලුණු කුඩු, මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, සීනි ටිකක්. මම මෙතනදී ලොකු ලුණු ගෙඩියක භාගයක් අරගෙන තිනවා. මෙන්න මේ වගේ පොඩියට කපා ගත්තා මම. කොරතු කැලි දෙක තුනක්, කරත් මොංගු කරල් දෙක තුනක්, මේ විදියට කපා ගත්ත අමු මිරිස් කරල් තුනක් හතරක්, ඉඟුරු සුදු ලුණු මම බික් හතරක් අරගෙන තිනවා. ඒ හා සමානවම ඉඟුරු මෙන්න මේ වගේ පේස්ට් එකක් විදියට ඔයාලට අරගන්න පුළුවන්. තව මට ඕන වෙනවා දෙහි කැල්ලක්, රම්පේ කරපිංචා. මම මෙතනදී අරගත්තා ලොකු ගොරක කෑලි දෙකක්. ඉස්සු කියන්නේ ටිකක් උෂ්ණ අධික කෑමක් නිසා මම අපේ ඉස්සු කරි එකේ උෂ්ණ ගතිය නැති වෙන්න වරුංග කොළ ටිකකුත් එකතු කරගත්තා. තව උකු පොල් කිරි අඬු කෝප්පයකුත් මම එකතු කරගන්නවා. මුලින්ම මම ඉස්සු ටික සීසන් කරගන්නයි යන්නේ. ඒකට මම මෙන්න මේ වගේ දෙහි බෑයක් විරකගෙන ඒකට ලුණු තේ හැඳි කාලකුයි මිරිස් කුඩු තේ හැඳි කාලකුයි එකතු කරලා හොඳින් කවලම් කරගන්නවා. ඊළඟට මම මේක සීසන් වෙන්න විනාඩි 15ක් විතර තියලා තියෙනවා. මුලින්ම මම මෙන්න මේ වගේ මැටි ඇතලියක් ලිපේ තියලා ඇතලිය හොඳින් රත් වුණාට පස්සේ ඒකට පොල් තෙල් මේස හැඳි 3ක් එකතු කරා. පොල් තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ මම මේකට එකතු කරනවා අපි තලාගත්ත ඉඟුරු සුදු ලුණු පේස්ට් එක. මේ ඉඟුරු සුදු ලුණු වලින් හොඳ සුවඳක් එනකොට ඉඟුරු සුදු ලුණු ටික රන්වන් පාටට වැදෙනකොට මම ඒකට එකතු කරගන්නවා අපි පොඩියට කපාගත්ත ලුණු ටික. ලුණු ටික හොඳින් ෆ්‍රයි වෙනකොට මෙන්න මේ වගේ අපි හොඳින් කවලම් කරගන්නවා. දැන් මම එකට එකතු කරනවා කුරුඳු, කරපිංච රම්පේ, කරද මොංගු, අපි කපාගත්ත මිරිස් කරල් ටික ගොරක කෑල්ලක් හොඳින් එකතු කරලා මෙන්න මේ වගේ හොඳින් ෆ්‍රයි වෙන්න දෙනවා. ඊළඟට මම එකතු කරන්නේ උළු හාල් තේ හැඳි කාලා. ඊළඟට මම කහ තේ හැඳි කාලකුත් එකතු කරගන්නවා. ඊළඟට මම අපි කුඩු කරගත්ත මහදුවේ සූදුරු තේ හැඳි කාල ගාන එකතු කරා. ඊළඟට හොඳින් මේක ෆ්‍රයි කරගන්න. දැන් මම එකතු කරනවා 3-5 කුඩු මේස හැන්දක්, මිරිස් කුඩු මේස හැන්දක්. ඊළඟට මම මිරිස් කුඩුයි 3-5 කුඩුයි මේ මිශ්‍රණයයි හොඳින් තෙල් එකේ ෆ්‍රයි කරගන්නවා. හොඳ පාටක් එනකන් මෙන්න මේ වගේ ෆ්‍රයි කරගෙන ඊළඟට තමයි මම ඉස්සු ටිකකට එකතු කරන්නේ. ඉස්සු ටිකත් හොඳට සුවඳ හමන කල් මෙන්න මේ වගේ විනාඩියක් විතර ෆ්‍රයි කරගන්නවා. ඊළඟට මම එකතු කරගන්නේ උකු පොල් කිරි අඬු කෝප්පේ. ඉස්සු කියන්නේ ඉක්මනට තැම්බෙන කෑමක් නිසා ගොඩක් වෙලා ඉස්සු එක ලිපේ තියා ගන්න ඕනේ නෑ. ඊළඟට මම ලුණු තේ හැඳි කාලකුයි ගම්බිරිස් කුඩු තේ හැඳි කාලකුයි එකතු කරා අපේ ඉස්සු සීසන් කරද්දී ලුණු එකතු කරපු නිසා මේ වෙලාවේදී රස පදමානව බලලා ලුණු එකතු කරගන්න. ඊළඟට මම විනාඩි 2-3ක් මෙන්න මේ වගේ පියනකින් වහලා ඉස්සු ටික තැම්බෙන්න දෙනවා. ඉස්සු කියන්නේ ගොඩක් වෙලා තම්බන්න ඕන කෑමක් නෙමෙයි නිසා විනාඩි 2-3ක් තැම්බුවාම ඇති. මේ බලන්නකෝ අපේ ඉස්සු එකේ ලස්සන හොඳ ග්‍රේවි එක තියෙන උකු හොද්දක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. මම තව විනාඩියක් විතර මේ ඉස්සු එක තැම්බෙන්න දෙනවා. මම දැන් ඉස්සු කරි එකේ රස බලලා ඒකේ පොඩි ඇඹුල් ගතියක් තියෙන නිසා ඒකට එකතු කරගත්තා සීනි තේ හැන්දක්. අපි ගොරකයි
දෙහි දෙකම එකතු කරපු නිසා ඉස්සු එකේ පොඩි ඇඹුල් ගතියක් එනවා. ඒ නිසා සීනි එකතු කරගත්තාම මේ ඉස්සු කරිය හරිම රසයි. ඊළඟට මම එකතු කරගන්නවා මුරුංගා කොළ ටික. මෙන්න මේ වගේ විනාඩි 5ක් විතර කවලම් කරලා මම ඒක ලිපෙන් ඉවත් කරගන්නවා. ඔන්න දැන් නම් ඉස්සු කරියක රෙඩි. දැන් තියෙන්නේ ඉතින් කාලා බලලා රස කියන්න තමයි. මේක නම් හරිම රස රෙසිපි එකක්. දැක්කමත් කටට කෙලවුණන මේ ඉස්සු කරියක හදලා මට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔයාලට සුබ දවසක්. ගිහින් එන්නම්. ඔන්න ඉතින් උයන්න මස් මාළු ගෙදර නැති වෙලාවට වොරි වෙන්න ඕනේ නැහැ. ඒ වෙනුවට බිත්තර ටිකක් ගෙදර තියෙනවා නම් මස් වගේම රසට රසම රස කරි එකක් බිත්තර වලින් හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ බිත්තර කරි එක හදන්න මොනවද ඕනේ වෙන්නේ කියලා. මේකට ලොකු ලොකු දේවල් ඕනේ නැහැ. ගෙදර තියෙන දේවල් වලින්ම අපිට මේ කරි එක රසට හදාගන්න පුළුවන්. මම මෙතනදී මිරිස් කුඩු අරගත්තා. 3-5 කුඩු ටිකකුත් අපිට ඕනි වෙනවා. සීනි ටිකක්, ලුණු ටිකක්, කහ කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, ඊට අමතරව අපිට උළු හාල් ටිකකුත් ඕනි වෙනවා. මම මෙතනදී ඉඟුරු සුදු ලුණු සමානව අරගත්තා. මම සුදු ලුණු බික් 4කට ඒ හා සමාන ඉඟුරු ටිකක් අරන් මෙන්න මේ වගේ පේස්ට් එකක් විදිහට තමයි අරගෙන තියෙන්නේ. මම මේ බිත්තර කරි එක හදන්න ලොකු තක්කාලි ගෙඩි දෙකක් මෙන්න මේ වගේ බ්ලෙන්ඩ් කරලා අරගත්තා. මෙතනදී ගොඩක් වතුර මික්ස් කරන්න එපා. වතුර චුට්ටක් මික්ස් කරලා මේ තක්කාලි ටික බ්ලෙන්ඩ් කරගන්න. මම එක් හරි එක හදන්න බිත්තර 5ක් අරගත්තා. මම මෙතනදී ලොකු ලුණු ගෙඩි දෙකක් මෙන්න මේ වගේ පොඩියට කපාගෙන අරගත්තා. වේලිච්ච මිරිස් කරල් 4ක් විතර අරගෙන තියෙනවා. අමු මිරිසුත් මම කරල් 3ක් විතර මෙන්න මේ වගේ පොඩියට කපා ගත්තා. ඔයාලට පුළුවන් රාම්පේ කරපිංච එකතු කරගන්න. මම මෙතනදී කරපිංච විතරයි එකතු කරගන්නේ. මම තව කුරුදු කෑලි දෙකක්, කරත් මුංගුත් කරල් 2ක් විතර අරගෙන තියෙනවා. මම තව උකු පොල් කිරි අඬු කෝප්පෙකුත් එකතු කරගන්නවා. මම බිත්තර ටික හොඳින් විනාඩි 10ක් 15ක් තම්බගෙන ඒ බිත්තර ටික මෙන්න මේ වගේ දෙකට කපා ගන්නවා. මුලින්ම මම පෑන් එකක් ලිපේ තියලා පොල් තෙල් මේස හැද 3-4ක් එකතු කරගන්නවා. ඊළඟට මම මිරිස් කුඩු තේ හැන්දක් එකතු කරනවා. කහ කුඩු තේ හැඳි කාලකුත් එකතු කරනවා. මේ දෙක චුට්ටක් ෆ්‍රයි වෙනකොට ඒකට මම වේලිච්ච මිරිස් කරල් 4ක් එකතු කරා. ඊළඟට යන්තම් මේ ටික බෙදෙන්න දෙනවා. ගොඩක් කර කරගන්න එපා. ඊළඟට මම අපි කපාගත්ත බිත්තර ටික දෙපැත්ත දාලා හොඳින් ෆ්‍රයි කරගන්නවා. දෙපැත්තම අපි මෙතනදී බිත්තරවල ෆ්‍රයි කරගන්න ඕනේ. මේ වගේ ෆ්‍රයි කරගත්තාම බිත්තරවලට අමත ලස්සනක් එකතු වෙනවා. දැන් මම මෙන්න මේ වගේ දෙපැත්තම බිත්තරවල ෆ්‍රයි කරගන්නවා. ඊළඟට මම බිත්තර ටික පෑන් එකෙන් අයින් කරගත්තා. දැන් මම යන්නේ පොඩියට කපාගත්ත ලුණු ටික මේකටම එකතු කරලා හොඳින් ෆ්‍රයි කරගන්න. විනාඩියක් 2-3ක් මේ ලුණු ටික තෙල් එකේ ෆ්‍රයි කරගන්න. මද ගින්දරේ ෆ්‍රයි කරගත්තම අපිට ලුණු ටික කර වෙන්නේ නැතුව අවශ්‍ය ප්‍රමාණයට හොඳින් ෆ්‍රයි කරගන්න පුළුවන්. ඊළඟට මම එකතු කරගන්නවා ඉඟුරු සුදු ලුණු පේස්ට් එක. ඉඟුරු සුදු ලුණු පේස්ට් එකක් එකතු කරලා මෙන්න මේ වගේ හොඳින් මික්ස් කරගන්න. මද කින්දරේ ඉඟුරු සුදු ලුණුයි හොඳින් ෆ්‍රයි වෙන්න දෙන්න. ඊළඟට මම එකතු කරගන්නවා කුරුඳු පොතු ටික, කරද මොඟු ටික, උළු හාල් ටික. ඊට පස්සේ මෙන්න මේ වගේ හොඳින් ඒකත් ලුණුත් එක්ක ෆ්‍රයි කරගන්නවා.
මේ වෙලාවේ ඔලු හල් ෆ්‍රයි වෙද්දි හොඳ සුවඳක් එනවා. ඊළඟට මම එකතු කරගන්නවා කරපිංච ටිකයි පොඩියට කපාගත්ත අමු මිරිස් ටිකයි. මතක තියාගන්න මිරිස් කරල් අමු මිරිස් කුඩු මේ හැමදේම මේකට ආවම තමයි ඒකේ හරිම රසය ඉස්මතු වෙන්නේ. දැන් මම 3-5 තේ හැන්දක් එකතු කරා. ඊළඟට මම මිරිස් කුඩුත් තේ හැඳි භාගයක් විතර එකතු කරනවා. ඊට පස්සේ තෙල් එක්ක මේ මිරිස් කුඩු 3-5 කුඩු හොඳින් ෆ්‍රයි කරගන්නවා. මේ ටික හොඳින් ෆ්‍රයි වුණාට පස්සේ මම එකතු කරගන්නවා අපි බ්ලෙන්ඩ් කරගත්ත තක්කාලි ටික. තක්කාලි ටිකත් එකතු කරලා විනාඩි 10ක් විතර හොඳින් මද කින්දරේ හැඳි ගාන ගමන් ඔයාට පුළුවන් මේ කරි එක ඉදෙන්න දෙන්න. මෙතනදී ඔයාට පියනකින් වහලා වුණත් මේ කරි එක ටිකක් තැම්බෙන්න තියන්න පුළුවන්. දැන් මම උකු පොල් කිරිත් එකතු කරගෙන හොඳින් මේ හොද්ද උතුරව ගන්නවා. විනාඩි 5ක් 10ක් හොද්ද මේ වගේ ඉදෙන්න දෙන්න. අපිට දැන් ලැබිලා තියෙන්නේ හොඳට ග්‍රේවි එක තියෙන බිත්තර කරි එකක්. ඊළඟට මම ලුණු එකතු කරගන්නවා. මෙතනදී හරි පරිස්සමට ලුණු එකතු කරගන්න. මම මුලින්ම ලුණු තේ හැඳි කාලක් තමයි එකතු කරගන්නේ. ඊළඟට මම ගම්බරිස් කුඩු තේ හැඳි භාගයකුත් එකතු කරලා සීනි තේ හැන්දකුත් එකතු තක්කාලි වල තියෙන ඇඹුල් ගතිය අඩු වෙන්න තමයි මම මෙතනදී සීනි තේ හැන්දක් එකතු කරගත්තේ. ඊළඟට මම හරි පරිස්සමට බිත්තර ටික මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. බිත්තර එකතු කරලා හොඳින් උතුරනකොට මම ලිප නිවා ගන්නවා. මේ තියෙන්නේ මම හදපු රසම රස එක් හරි එක. ඔයාලටත් මේ රෙසිපි එක try කරලා බලන්න පුළුවන්. අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව බලන්න එන්නම්. සුබ දවසක්. ගිහින් එන්න. අද මම අරගෙන ආවේ රසම රස කස්ටඩ් පුඩින් එකක් හදන විදිය. මුලින්ම වීඩියෝ එක බලන්න කලින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලම වීඩියෝ එක බලන්න යමු. හරිම ලේසියෙන් අමුද්‍රව්‍ය 4කින් හදාගන්න පුළුවන් රසම රස රෙසිපි එකක් තමයි කස්ටඩ් පුඩින් කියන්නේ. අපි බලමු මේ රසම රස කස්ටඩ් පුඩින් එක හදන්න මොනවද අපිට ඕනේ වෙන්නේ කියලා. අපිට මුලින්ම ඕනේ වෙනවා සීනි මෙස හැඳි 5ක්. මම මෙතනදී බටර් ටිකකුත් අරගෙන තියෙනවා. මම මෙතනදී කිරි මිලිලීටර් 500ක් අරගත්තා. කිරි ටික මම වෙනම භාජන දෙකකට තමයි අරගෙන තියෙන්නේ. එකකට කිරි මිලිලීටර් 350ක් සහ අනිත් භාජනෙට කිරි මිලිලීටර් 150ක් වෙන්න. මම කස්ටඩ් පවුඩර් මෙස හැඳි 4කුත් එකතු කරගත්තා. ඊළඟට මම අපේ පුඩින් දාගන්න භාජනයට බටර් ටිකක් හොඳට ආලේප කරගන්නවා. මුලින්ම මම කිරි මිලිලීටර් 150 අරගෙන ඒකට කස්ටඩ් පවුඩර් මෙස හැඳි 4ක් එකතු කරනවා. ඊළඟට කස්ටඩ් පවුඩර් ටික කැටි ගහන්නේ නැති වෙන්න මෙන්න මේ වගේ හොඳින් මික්ස් කරගන්නවා. ඊළඟට මම භාජනයක් ලිපේ තියලා කිරි මිලිලීටර් 350 එකතු කරලා ඒකට සීනි මේස හැඳි 5ක් එකතු කරනවා. ඊළඟට මෙන්න මේ වගේ සීනි ටික දිය වෙනකල් හොඳින් දිය කරගන්න. කිරි ටික උතුරගෙන එනකොට මම ඒකට එකතු කරනවා අපේ කස්ටඩ් මිශ්‍රණය. මෙන්න මේ වගේ කස්ටඩ් මිශ්‍රණය කැටි ගහන්නේ නැති වෙන්න එක දිගට නොනවත්වාම හැඳි ගන්න. ඊළඟට මම එකතු කරගන්නවා බටර් තේ හැන්දක්. බටර් එකතු කරලා හොඳින් මිශ්‍රණය කැටි ගහන්නේ නැති වෙන විදිහට මික්ස් කරගෙන ඉක්මනින් ලිප නිවා ගන්න. ඊළඟට අපි
කලින් බට ආලේප කරගත්ත භාජනයට අපේ කස්ටඩ් මිශ්‍රණය එකතු කරගන්නවා. මේ තියෙන්නේ පැය 2ක් ශීතකරණයේ තියලා ගත්ත අපේ රසම රස කස්ටඩ් පුඩින් එක. ඔයාලට ඉතාමත් ඉක්මනින්ම හදාගන්න පුළුවන් මේ රසම රස පුඩින් එක හදලා ගෙදර අයත් එක්ක රස විඳින්න අමතක කරන්න එපා. ඔයාලට සුබ දවසක්. ගිහින් එන්නම්.